අයිබෝවන් ඔන්න මගේ ආදරණීය දරුවන්ට ඔයාලගේ පොතෙන් පිට ඒ කියන්නේ පොතේ අන්තර්ගත කාරණාවලට අමතරව පරිබාහිරෙන් අපි දැනගත යුතු විෂය කාරණා කිහිපයක් තියෙනවා. අන්නේ කරුණු ඇතුළත් කරලා YouTube පාඩම් මාලාවක් හදලා තියෙනවා දින 90ක් සඳහා. මේ දින 90ක් සඳහා හදපු පාඨමාලා කොටස් ටිකේ පළවෙනි දවස තමයි ඔක්තෝබර් 1 වෙනිදා. අද ලෝක ළමා දිනය සමරනවත් එක්කම මගේ ආදරණීය දරුවනුත් ඔන්න අලුතෙන් ඉගෙන ගන්නවා අලුත්ම කොටස් කිහිපයක්. ඉස්සෙල්ලම පළවෙනි දවසේ මම ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ පුතේ. පේපර් එකේ එන කමාන්ඩ්ස් ටිකක්. කමාන්ඩ්ස් කියලා කියන්නේ ප්‍රශ්නේ මොකද්ද කරන්න තියෙන්නේ කියන එක තමයි ඉගෙන ගන්නෙ. මොකද දන්නවද? ප්‍රශ්නේ නිවැරදි පිළිතුර තෝරන්න තියෙන අවස්ථාවක වැරදි පිළිතුර තෝරනව වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් වැරදි පිළිතුර තෝරන්න තියෙන අවස්ථාවක නිවැරදි පිළිතුර තෝරනවා වෙන්නත් පුළුවන්. ওই වගේ පැටලිලි සහගත තත්ත්වයන් අපිට එක්සෑම් එක කරද්දී ආතතියත් එක්ක ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අද දවසේ මම ඔයාලට කමාන්ඩ්ස් 5ක් හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ කරන්න ඕනි මොකද්ද කියන එක හඳුන්වලා දෙනවා. ඔන්න එහෙනම් ආදරණීය සුදු නෝනලා සුදු මහත්තයලා මේ ටික හොඳට අහගන්න. පළවෙනි එකට යමු. බලන්න පුතේ පළවෙනි එක තරන් ගොසල් කොරසිප්සියෝ. තරන් ගොසල් කොරසිප්සියෝ ඇසෙන දෙය තෝරන්න. විශේෂයෙන්ම ඔයාලට වැදගත් කාරණයක් තියෙනවා නම් පුංචි පොතක් තියාගෙන සටහන් කරගන්න. අංක 2 චිල්මුනල් තත්කෝ අල්මජන් තෙදබල් කුරසිප්සියෝ. චිල්මුනල් තත්කෝ අල්මජන් තෙදබල් කුරසිප්සියෝ. ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න. තුන්වෙනි කොටස පින්කනේ තරෝකල් අල්මජන් කජං අල්මජන් ගොසල් කොරසිප්සියෝ. පින්කනේ තරෝකල් කජං අල්මජන් ගොසල් කොරසිප්සියෝ. හිස්තැනට ගැලපෙන වඩාත් නිවැරදි පිළිතුර. කජං අල්මජන් කියන්නේ පුතේ වඩාත් නිවැරදි කියන එක. අංක 4 තාම් කරිමල් පෝගෝ අල්මජන් මරල් කුරසිප්සියෝ. පහත පින්තූර බලා නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඔන්න අන්තිම එක. තාම් කරිමල් පෝගෝ අල්මජන් තෙදබල් කුරසිප්සියෝ. පහත පින්තූර බලා වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න. හරි. ඊට පස්සේ පුතේ මම මේ ටික සංක්ෂිප්තයක් විදිහට එක පේජ් එකකට ඔයාලට ලබා දෙන්නම්. අවශ්‍ය කෙනෙක් ලියලා සටහන් කරගන්න. ඔන්න එහෙනම් දරුවනේ පුංචි ව්‍යාකරණ කොටස් ටික ඔයාලා හොඳින් මතක තියාගන්න. එහෙනම් අද දවසේ පාඩම මෙතනින් අවසానයි. අපි මිනු එඩියුකේෂන් මගේ පේජ් එක තියෙනවා මිනු කොරියන් ලැන්ග්වේජ් සෙන්ටර් පේජ් එක ෆලෝ කරලා තියන්න. මගේ YouTube channel එක ඔයාලා නරඹන මගේ YouTube channel එක තියෙනවා. එරන්දිනා නයක්කාර subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. bye.